Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද 7 day study challenge එකේ 4 වෙනි දවස. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද අද දවසේ මගේ වැඩ ටික වෙන්නේ කියලා. මම ඉස්සෙල්ලාම මගේ study table එක අස් කරන්න පටන් ගත්තා. ඒ ඇස්සේ බලන්නකො මට ඇත්තටම මගේ indoor plant එක මගේ ඇල්ලලා තිබුණේ. ඒක නිසා මම මේක අවුවෙන් තියලම වැඩ ටික පටන් මම මේ පැලේට සැරින් සැරේ වතුර දැම්මට ඇත්තටම මට මේක අවුවෙන් තියන්න ඕනි කියලා එහෙම ඔළුවට ආවේ නෑ. මට ඒක ඇත්තටම වැඩත් එක මගේ ඇල්ලලා තිබුණේ. මට අද කොහොම හරි මේසෙ අස් කරන්න ගියාම පැලේ ගොඩක් ඩැමේජ් වෙලා තියෙනවා දැක්ක නිසා මම ඉතින් අවුවෙන් තියලම වැඩ ටික කරනවා කියලා හිතුවා. ඊට පස්සේ මම ගෙදර තිබ්බ අනිත් පැල ටිකත් පොඩ්ඩක් එළියෙන් තිබ්බා. ඊට පස්සේ මම මගේ උදේ කෑම එක අරගෙන හිටියා. එහෙනම් අපි morning study routine එකට ලෑස්ති වෙමු. ඉතින් ළමයි මේ මගේ ස්ටඩි චැලෙන්ජ් එකේ 4 වෙනි වීඩියෝ එකනේ. ඉතින් තව වීඩියෝ 3ක්ම මට ඔයාලට ගේන්න තියෙනවා. මේ දවස් ටිකේ ඉස්කෝලෙත් පටන් ගන්න ඉතින් වැඩක් තියෙනවා. ඊට පස්සේ අවුරුද්දෙන් පස්සේ වාරි භාගයක් තියෙනවා. ඒ වැඩ අස්සේ තමයි මම ඔයාලට මේ පුළුවන් විදිහට vlog එක edit කරලා අරගෙන ඉන්නේ. ඉතින් vlog ටික ටිකක් පරක් වෙයි. ඒ වුණාට මම දාන සැරේට ඔයාලා වීඩියෝ එක බලන්න. එතකොට ළමයි ඔයාලට තව දෙයක් කියන්න ඕනි. මම දැන් චැලෙන්ජ් එක පටන් ගත්තේ ටයිම් ටේබල් එකක් හදලානේ වැඩ කරන්න පටන් ගත්තේ. ඒ වුණාට මගේ වීඩියෝ ක්ලිප් වල මොර්නින් ස්ටඩි රුටින් එකේම තියෙන එකම ටිකක්නේ. ඔයාලා ඉතින් හිතනවා ඇතිනේ මම එතකොට ටයිම් ටේබල් එක හදලා වෙනම ටිකක්ද පාඩම් කරන්න කියලා. හැබැයි මම දැන් චූටි vlogs නේ අරන් එන්නේ. ඒ කියන්නේ විනාඩි 15ක් විතර වගේ vlogs අරන් එන්න බෑ. මට edit කරන්න වෙලා යනවා. ඒක නිසා මම විනාඩි 8ක 6ක විතර වගේ vlog එකක් ගේන්නේ. ඒක නිසා ඉතින් මම චැලෙන්ජ් එක කරගෙන යනවා කියලා ඔයාලට කියන්න පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්නවා. අනිත් හැම පාඩම් කරන හැම වෙලාවෙම මම ඔයාලට වීඩියෝ ක්ලිප්ස් ගන්නෑ. එතකොට vlog එක දිග වෙන්න මට vlog එක edit කරන්න යන කාලේ වැඩි වෙනවා. හරි මම මගේ වැඩ ටික ඉවර කළා. දැන් මේ මම දවල් කෑම එක ගන්නවා. මම ඉස්සර ඉඳන් මං හරි ආස ටීවී සීරීස් එකක් තමයි කිඳුරු කුමරියෝ. කෑම කාලා හැම මම හැමම නාගෙන මේ ලැහැස්ති වෙන්නේ අම්මත් එක්ක පන්සල් යන්න.
ගෙදර එනකොට ටිකක් හවස් වුණා. ඒ වගේම මේ වෙලාවේ හොඳටම වැස්ස. පේනවනේ අහසත් ටිකක් කළු කරලා තියෙන විදිය. මං ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ආයෙත් මගේ ස්ටඩි රූටින් එක පටන් ගත්තා. මම මේ දැන් DP එඩියුකේෂන් එකේ තියරි කොටසක වීඩියෝ එකක් දාගෙන පොඩ්ඩක් බලනවා. මේක උගන්වපු කොටසක් වෙනම පොඩ්ඩක් ආයෙත් තේරෙනවද කියලා බලන්න රෙකෝඩින් එකක් දාගත්තා. ඉතින් ඉගෙන ගන්න ළමයෙකුට හරි වැදගත් ප්ලැට්ෆෝම් එකක් තමයි මේ YouTube කියලා කියන්නේ. මම ඔයාලට කලිනුත් කියලා තියෙනනේ මම O level කාලේ 190ක් විතර පාඩම් කවර් කරගත්තේ YouTube එකෙන්. ඉතින් ඔයාලා ওই 10 11 ඉන්න කට්ටියට එහෙම හරි වැදගත් පාඩම් ටිකක් තියෙනවා. ඉතින් ගණන් වගේ සබ්ජෙක්ට් එකකට එහෙම උදව්වක් ගන්න මම ඉස්සර ෆලෝ කරපු YouTube channel එකක් තමයි CO Maths Education කියන්නේ. අර ස්ට්‍රක්චර් පේපර්ස් නේ ගණන් වලට එහෙම එන්නේ. ඉතින් අපි දන්නවනේ මේ ප්‍රශ්නෙට එන්නේ මේ පාඩමෙන් කියලා එහෙම අපි දන්නවනේ. ඉතින් ආන් ඒ විදිහට මුළු පාඩමක්ම ඒවෙන් කවර් කරගන්න පුළුවන්. ඉතින් මම කියනවාට ඔයාලත් පොඩ්ඩක් CO Maths Education එක ෆලෝ කරලා බලන්න. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ අද දවසේ වැඩ ටික ගෙවිලා ඉවර වෙන්නේ. මම ලොකුවට වීඩියෝ ක්ලිප්ස් ගන්න ගියේ නෑ. මොකද එතකොට මට vlog එක edit කරගන්න කරදරයිනේ. ඉතින් මගේ ඊළඟ දවසේ vlog එකකින් මම ආයෙත් ඔයාලව හම්බෙන්නම්. එතකන් මාව subscribe කරලා තියාගන්න. ඔයාලගේ වටිනා අදහසක් යටින් comment කරන්න.